අයබෝවන් ඔබ සියලු දෙනාටම ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඔබ දකින මේ සියලුම එළවලු මම 100%ක්ම කාබනිකව වගා කරන මගේ කාබනික ගෙවතු වගාවේ එළවලු අස්වැන්න. දවසක් ඇර දවසක් එහෙම නැත්නම් දිනපතාම මේ අස්වැන්න මේ විදිහට මම නෙලා ගන්නවා. මේ කොළපාට බටු වර්ගය ඇත්තටම මම බීජ මිලදී ගත්තේ වෙළඳ පොලෙන්. මේ බීජ සාමාන්‍යයෙන් වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා. මේක නම් වැඩි දියුණු කරපු ප්‍රභේදයක්. මේ කොළපාට බටු වගාවේ අපිට හොඳ ආස්වැන්නක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙවත්තකට පඳුරු උපරිම 4-5ක් තිබ්බොත් අපිට දින 3කට 4කට වතාවක් මෙන්න මේ වගේ ආස්වැන්නක් ලබා ගන්න පුළුවන්. අපි කාටත් තියෙන ගැටලුවක් තමයි පිට මකුණගේ හානිය. ඊට අමතරව විවිධ කෘමි හානි. මේ කෘමි හානි පාලනය කරගන්න මම කොහොම තෙල් මිශ්‍රණය යොදාගෙන යන අතර ඊට අමතරව ජල සම්පාදනය කරන අවස්ථාවේ පත්‍ර වලට යටින් ජලය ස්ප්‍රේ කිරීමක් සිද්ධ කරනවා. ඒ කියන්නේ බටෙන්ම පත්‍ර වල යටපැත්ත හේදිලා යන්න මම වතුර අල්ලනවා. එහෙම වතුර අල්ලපුවම පත්‍ර වල යටපැත්තේ ඉන්න කෘමි සතුන් හේදිලා යනවා. දැන් කලින් දැක්කේ ඔබ සාමාන්‍යයෙන් තරුණ බටුව ගාව. මේක නම් දැන් අස්වැන්න දීලා සෑහෙන කාලයක් ගිය බටුව ගාවක් තමයි මේ දකින්නේ. මේ බටුව ගාවේ දැනට අපිට හොඳ අස්වැන්නක් ලබා දෙනවා. ඒ වගේම මගේ වගා භූමිය බලද්දි හොඳින් බලන්න මම මේ වගා භූමිය ඊටාම පිරිසුදු තියාගෙන ඉන්නවා. වල් පැලෑටි වලින් තොරව පිරිසුදු තියාගත්තාම අපේ වගාවට එන කෘමි හානි අපිට වළක්වා ගන්න පුළුවන්. ඔබත් උත්සාහ කරන්න ඔබේ ගෙවත්තට මේ වගේ බටු වගාවක් එකතු කරගන්න. මේ දකින්නේ නම් ලේනේරි බටු වගාව. මේක සාමාන්‍යයෙන් අපේ දේශීය වර්ගයක්. මේ වර්ගෙත් හොඳ අස්වැන්නක් දෙන බටු වර්ගයක්. ඔබටත් පුළුවන් මේ විදිහට බටු වගාවක් කරන්න. මේ බටු වගාව කරද්දී අපි හොඳට බටු ගහට ආලෝකයේ වැටෙන විදිහට ඊට අමතරව හොඳ වාතාශ්‍රයක් ලැබෙන විදිහට අනවශ්‍ය පත්‍ර ඉවත් කරලා හොඳ පිරිසුදු මේ වගාව තියාගත්තොත් අපිට පුළුවන් මේ වගාවෙන් හොඳ අස්වැන්නක් ලබා ගන්න. ඊට අමතරව බටු වල කරටි සහ කරල් විදින සලබය පාලනයට මම කහ පාට ආලෝක උගුල් භාවිතා කරලා තියෙනවා. තනින් තන නිල් පාට ආලෝක උගුලුත් තියලා තියෙනවා. මොකද පෙර අපිට කියලා තිබ්බේ අපි දැනගෙන හිටියේ සාමාන්‍යයෙන් සතුන් ආකර්ෂණය වෙන්නේ කහ පාටට. ඒ නිසා තමයි පරිසරයේ ගොඩක් මල් වර්ග කහ පාටින් පිපිලා තියෙන්නේ කියන එක සම්බන්ධව. නමුත් මේ වෙද්දි හොයාගෙන තියෙනවා මේ නිල් පාට ආලෝකයටත් සතුන් ආකර්ෂණය වෙනවා කියලා. ඉතින් මේ බටු වර්ගයත් ගොඩක් රසවත් ඒ වගේම හොඳ ආස්වැන්නක් ලබා ගන්න පුළුවන් බටු වර්ගයක් තමයි මේ බටු වර්ගයත්. ඔබේ ගෙවත්තරත් මේ විදිහට වර්ග කීපයක් එකතු කරගන්න පුළුවන් නම් අපිට නැවුම් එළවලු අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපි කාබනිකව වගා කරපු එළවලු අපේ දුවදරුවන්ට අපිට ආහාරයට සකස් කරලා දෙන්නත් පුළුවන්. ඊට අමතරව මේන් විශාල මානසික තෘප්තියක් ලබා ගන්නත් පුළුවන්. තමන් හදපු ගහක වැලක කරලක් ගෙඩියක් දකින්නවා කියන්නේ ඒක කවදාවත් සල්ලි දීලා ගන්න බැරි තරම් විශාල සතුටක්. ඔබත් උත්සාහ කරන්න මේ වීඩියෝ බලලා ඔබේ ගෙවත්ත මේ විදිහට වගා කරගන්න. පතෝල දැන් මේ පතෝල වර්ග කීපයක්ම තියෙනවා. මේක නම් මේ හයිබ්‍රිඩ් වර්ගයක්. දැන් පතෝලුත් හයිබ්‍රිඩ් දෙනවා. කොට්ට පතෝලක් තියෙනවා. කොට්ට පතෝල අපේ දේශීය වර්ගයකුත් තියෙනවා. ඒක මතක නම් ඒක සාමාන්‍යයෙන් ලා කොළ පාට ඉරක් යනවා. නමුත් මේ හයිබ්‍රිඩ් වර්ගයේ එහෙම ඉරක් යන්නේ නැහැ. මේවට තාම අලුත් වැල් තාම හරියට මැස්ස වහගෙනත් නැහැ. නමුත් දැන් අපිට අස්වැන්න දෙන්න පටන් අරන් තියෙන්නේ. මේ වැල සම්පූර්ණයෙන්ම දුවලා මැස්ස වහගන්නකම් අපි ඕනාවට වඩා කරල් විශාල වෙන්න වගාවේ තියන්නේ. එහෙම වුණොත් එහෙම වැලේ වර්ධනය බාල වෙන්න පුළුවන්. දැන් මෙතන අපි මැස්සකට ඒ කියන්නේ පන්දලමකට යවලා තියෙනවා. ඊළඟට ඔබට බලා ගන්න පුළුවන් අපි වැටටත් යවලා තියෙනවා. ඒ කියන්නේ මේ වගා භූමිය වටේට අපි වගා භූමිය ආරක්ෂාවට වැටක් සකස් කරලා තියෙනවා. ඒකට යොදාගෙන තියෙන්නේ මාළු දැල. ඒ මාළු දැලටත් අපි මේ විදිහට පතෝල වැල් යවලා තියෙනවා. ඉතින් ඔබත් උත්සාහ කරන්න ඔබේ ගෙවත්තට අවශ්‍ය කරන එළවලු වර්ග කීපයක් හරි ඔබේ ගෙවත්තේ වගා කරගන්න. මේ තියෙන්නේ වැටට යවලා තියෙන ඒ පතෝල වගාව.
දැන් පතෝල වර්ගත් කීපයක් තියෙනවා. මේක කොට්ට පතෝල, ඊට අමතරව අපි කියනවා ගැරඩි පතෝල තියෙනවා. මේ විදිහට පතෝල වර්ගයක් කීපයක්ම තියෙනවා. බලන්නකෝ මේ වගා භූමියේ කොහෙවත්ම එක අඟලක්වත් ඇරලා නැහැ. අපිට යන්න එන්න පාර විතරයි ඉතුරු කරගෙන තියෙන්නේ. අනිත් හැම බින් අඟලකම වගා කරලා තියෙන්නේ. ඊට අමතරව වගා භූමිය හොඳ පිරිසිදුව තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ වල් පැලෑටි වලින් තොරව. මොකද ගොඩක් කෘමි සත්තු අපි වගා භූමියට කෘමි විකාශක ස්ප්‍රේ කරාට පස්සේ අර තියෙන වල් පැලෑටි වලට ගිහිල්ලා එහෙම්මම ඉන්නවා. දැන් අපි අපේ වගා භූමියට කෘමි විකාශක ස්ප්‍රේ කරාට වටේ තියෙන කැලයට අපි කෘමි විකාශක ස්ප්‍රේ කරන්නේ නැහනේ. අන්න ඒ හින්දා තමයි අපි වගා භූමිය හොඳින් පිරිසිදුව තියාගන්න ඕනේ. ඇත්තටම වල් පැලෑටි වලින් තොරව පිරිසිදුව තියාගන්නවා නම් මේ වගා භූමියේ ඒ කියන්නේ වගාවට එන කෘමි හානි ගොඩක් නවතිනවා. මේ තියෙන ගැරඩි පතෝල. ඔබට දැන් ගැරඩි පතෝල එකත් මේ විදිහට වැටකට හරි හදා ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් පන්දලමකට ඒ කියන්නේ මැස්සකට යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට වැටකට යවන්නත් පුළුවන්. බලන්නකෝ දැන් මේ අපේ පාරිභෝජනයට අරගෙන අපි වැඩි කොටස අලෙවි කිරීමක් සිද්ධත් කරනවා. දැන් මේ තියෙන්නේ තක්කාලි වගාව. දැන් මේ තක්කාලි වගාවේ මේ නම් පළවෙනි අස්වැන්න තමයි අපි මේ නෙලා ගන්නෙ. දැන් තක්කාලි වගාව හොඳින් වර්ධනය වෙලා තියෙනවා. මේක අර තද්ද වැහි කාලේ වැස්සට යට වෙච්ච වගාවක්. ඉතින් මේක ඇත්තටම බේරුණා. මැරිලා ගොඩාව කිව්වත් හරි. ඉතින් ඔබට පුළුවන් මේ විදිහට තක්කාලිත් ඔබේ ගෙවත්තට එකතු කරගන්න. තක්කාලි කියන්නේ අපි දන්නවා පළතුරක් විදිහටත් ඒ වගේම එළවලුවක් විදිහටත් ආහාරයට ගන්න පුළුවන් වර්ගයක් තමයි තක්කාලි කියන්නේ. මේ තක්කාලි වල තියෙන විශේෂත්වය තමයි හැදෙන පරිසරය අනුව මේ තක්කාලි වල රසය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඔබේ ගෙවත්තේ හැදුවොත් එහෙම වෙනම රසයක් තියෙන්නත් පුළුවන් මේ තක්කාලි වල. ඉතින් ඔබටත් පුළුවන් මේ විදිහට තක්කාලි වගාවකුත් ඔබේ ගෙවත්තට එකතු කරගන්න. ඉතින් මේ හැම වගාවක් සම්බන්ධව මම A to Z වීඩියෝ එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ තක්කාලි වගාව නිහල් කියලා සර්ච් කරොත් එහෙම තක්කාලි බීජ තවන් කරන තැන ඉඳන් තක්කාලි අස්වැන්න නෙල්ල තැන දක්වා අපි කොහොමද අපේ වගාව කරගෙන එන්නේ? අපි දින කීයකට වතාවක්ද පොහොර දාන්නේ? ඊට අමතරව අපි මේ වගාව සඳහා යොදා ගන්න කෘමි විකාශක වර්ග මොනවද? ඊට අමතරව මේ වගාවට අපි යොදා ගන්න දිලීරනාශක වර්ග මොනවද? ඒ සියල්ලම ඔබට දැනගන්න පුළුවන්. මේ තියෙන්නේ ඇද්දල බණ්ඩක්ක. ඉතින් මේ ඇද්දල බණ්ඩක්ක නම් මේ ටිකේම ඔබට දැකලා ඒක එපා වෙලත් ඇති සමහර විට. නමුත් මේ ඇද්දල බණ්ඩක්ක කියන්නේ ඇත්තටම ගොඩක් රසවත් ආහාරයක්. ඒ වගේම අපිට සාමාන්‍යයෙන් දවසක් කර දවසක් අස්වැන්න නෙලා ගැනීමේ හැකියාවකුත් තියෙනවා මේ ඇද්දල බණ්ඩක්වල. මේකට සාමාන්‍යයෙන් හොඳින් අවුව ප්‍රිය කරන සාකයක් තමයි ඇද්දල බණ්ඩක්ක කියන්නේ. ඉතින් ඇද්දල බණ්ඩක්ක අපේ දේශීය වර්ගයක්. ඒකත් ඔබට ඔබේ ගෙවත්තේ වගා කරගන්න පුළුවන්. වෙළඳ පොලේ තියෙනවා බීජ මිලදී ගන්න. ඊට අමතරව ඉදිරියේදී අපෙන් බීජ මිලදී ගන්නත් හැකියාවක් තියෙනවා. දැන් මේ ඇද්දල බණ්ඩක්ක වගාව අපිට පුංචි කාලේ ඉඳන්ම අස්වැන්න දීලා මෙයා තවත් අස්වැන්න ලබා දෙනවා. දැන් නම් ගස් ගොඩක් උසයි. ඉතින් තව ටික දවසක් යද්දි සමහර වෙලාවට මේ ගස් වල අස්වැන්න තියෙන බරටම ගහ නැවත පාත් වෙන්න පුළුවන්. මේකේ තව විශේෂත්වයක් තියෙනවා. කඳ මැදින් කපලා ඉවරලා නැවත එන අතු වලින් අපිට අස්වැන්න ලබා ගන්නත් පුළුවන්. ඔබත් උත්සාහ කරන්න. ඔබේ ගෙවත්තට මේ විදිහට මණ්ඩක්ක ගස් කීපයකුත් එකතු කරගන්න. ඇත්තටම අපිට මේ ගෙවත වගාවක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගෙවත්ත වගා කරද්දී අපිට කාබනිකව වගා කරගන්න පුළුවන්. ඒ මගින් අපිට වස විසෙන් තොර නැවුම් ආහාර වේලක් ලබා ගන්නත් පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි අස්වැන්න නෙලපුවම අපි හිතමුකෝ උදාහරණයක් විදිහට සඳුදා අපි අස්වැන්න නෙලනවා. අඟහරුවාදා දඹුල්ලට යනවා. අඟහරුවාදා දඹුල්ලෙන් එනවා බදාදා බ්‍රහස්පතින්දා දිහාට වගේ තමයි ඔබේ අතට මේ එළවලු ටික ලැබෙන්නේ. නමුත් නැවුම් මෙලවලුවක නැවුම් රසයක් තියෙන්නේ ඇත්තටම එළවලු අස්වැන්න නෙලපු ගම. ඉතින් අස්වැන්න නෙලපු ගමම එළවලු ආහාරයට ගන්න නම් ඔබේ ගෙවත්තත් ඔබට වගා කරගන්න වෙනවා. මේක කරන්න පුළුවන්. මුලින්ම පුංචියට පටන් ගන්න. ඊට පස්සේ වගාව ටිකෙන් ටික වැඩි දියුණු කරගන්න ඔබට පුළුවන් වෙනවා. ඒ මගින් විශාල මානසික සතුටක්, ඒ වගේම නිවසේ මුළු තැන්ගෙට විශාල
සහයෝගයක් ඔබේ ගෙවත්තෙන් ලබා දෙන්න පුළුවන්. ඔබ වෙළඳ පොලට වියදම් කරන, ඒ කියන්නේ එළවලු ගන්න, පලා ගන්න වියදම් කරන මුදල ඔබට ඉතර කර ගැනීමේ හැකියාව මේ වගේ තියෙනවා. අදම පටන් ගන්න ඔබේ ගෙවත්තත් එළවලු වලින් සරසන්න.